ආර්ථික සම්පත් ගැන කියන්න හදන්නේ. හරිනේ. බලමු අපි හරියටම දෙපාරින් මතක තියෙන්නේ කාටද කියලා. මෙන්න මෙහෙම. දරුවනේ ආර්ථික සම්පත් වලට khනිජ තෙල් උදාහරණයක් මතක තියාගන්නකො. khනිජ තෙල්. එයාව මතක තියාගෙන නිර්වචනේ තේරුම් ගන්න. මෙන්න මෙහෙම. සැපයුම සීමා සහිත වූ අපට khනිජ තෙල් ඕන තරම් නැහැ. සැපයුම සීමා සහිත වූ ඒවා ලබා ගැනීමට හෝ khනිජ තෙල් පොළවෙන් ගන්න හෝ ඒවා නිෂ්පාදනයට යෙදවීමට යොදා ගැනීමට හරිද බදා කොහොමද කිව්වේ සැපයුම සීමා සහිත වූ ඒවා ලබා ගැනීමට හෝ නිෂ්පාදනයට යොදා ගැනීමට මනුෂ්‍ය ප්‍රයත්නයක් හෝ ප්‍රාග්ධනයක් එක්ක මිනිස්සු ඕනේ නැත්නම් යන්ත්‍ර ඕනේ මනුෂ්‍ය ප්‍රයත්නයක් හෝ ප්‍රාග්ධනයක් අවශ්‍ය වන්නා වූ සම්පත් ආර්ථික සම්පත් වේ. තව තියෙනවා. මේ වාගේ සැපයුම khනිජ තෙල් වල සැපයුම ආර්ථික සම්පත් වල සැපයුම ඉල්ලුමට සාපේක්ෂව අඩුයි ටිකයි. එබැවින් මේවා භාවිතයේදී ආවස්තික පිරිවැයක් හටගනී. ඔන්න මම ආයෙ කියනවා එක ඉවරයි ඔන්න දෙක. අපි නිර්වචන කෑලි වලට නැම තුන් පාරක් කියන්නම්. නිර්වචන කෑලි වලට කඩමු. සැපයුම සීමා සහිත වූත් ඒවා ලබා ගැනීමට හෝ නිෂ්පාදනයට යොදා ගැනීමට පොළවෙන් ගන්න හෝ නිෂ්පාදනය භාවිතා කරන්න. ඒවා ලබා ගැනීමට හෝ නිෂ්පාදනයට යොදා ගැනීමට මනුෂ්‍ය ප්‍රයත්නයක් හෝ ප්‍රාග්ධනයක් එක්ක මිනිස්සු එක්ක යන්ත්‍ර අවශ්‍ය වන්නා වූ සම්පත් ආර්ථික සම්පත් වේ. ඊගාව මේ වාගේ සැපයුම ඉල්ලුමට සාපේක්ෂව ටිකයි. චුට්ටයි තියෙන්නේ. එබැවින් මේවා භාවිතා කරනකොට ආවස්තික පිරිවැයක් හටගනු ලබයි. ඔන්න පුතා ආර්ථික සම්පත්. මම මේක khනිජ තෙල් අරගෙනම කියනවා සම්පූර්ණම. හරිද? අපි khනිජ තෙල් ගමු. සැපයුම සීමා සහිත වූ එම khනිජ තෙල් ලබා ගන්න හෝ නිෂ්පාදනයට යොදා ගන්න මනුෂ්‍ය ප්‍රයත්නයක් හෝ ප්‍රාග්ධනයක් අවශ්‍ය වන්නා වූ සම්පත් ආර්ථික සම්පත් වේ. මේ වාගේ සැපයුම ඉල්ලුමට සාපේක්ෂව අඩුයි. ඒ හින්දා භාවිතයේදී ආවස්තික පිරිවැයක් හටගනු ලබයි. තනියෙන් මතක් කරගන්න.